ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලට කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකක්ද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හතර මැටේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග ස්ථිතිචොත් CV ක්‍රියේටර්ස්. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩුම මිල ගණන්, පැය 24ක සුවනශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime නොමිනි CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අප සමගින් 072 350 964. අයිබෝවන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා Career Pulse YouTube channel එකත් එක්ක එකතු වෙන ආදරණීය යාළුවෝ ඔක්කොටම. ඉතින් හැමදාමත් වගේම අපේ channel එකෙන් ඔයගොල්ලන්ට අරගෙන ආව ගොඩාක් videos foreign jobs වලට සම්බන්ධ වෙන විදිය සම්බන්ධයෙන් කොහොමද වෙනත් රටකින් රැකියාවක් සොයාගන්න, විශේෂයෙන් කැනඩා, නිව්සීලන්ත, නෙදර්ලන්ත, ඕස්ට්‍රේලියා මේ වගේ රටවල් වලින් ඔබට රැකියාවක් ලබා ගැනීමේ පහසු ක්‍රම සහ වෙබ්සයිට් පිළිබඳ විස්තර ගණනාවක් මේ channel එකේ පරණ වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වීඩියෝස් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න අපේ channel එකට ගිහිල්ලා. ඔයගොල්ලන්ට කිසිම මුදලක් වැය වෙන්නේ නැතුව, IELTS නැතුව, work experience නැතුව රටකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන් විදිය ගැන වීඩියෝස් ගණනාවක් අපේ channel එකේ අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි වෙනසකටත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන කුවේට් වල බේබි සිටර් නැනි කියන ජොබ් වේකන්සි වලට ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව තමයි අද කතා කරන්නේ. ගොඩාක් කට්ටිය ඒජන්සි වලට මුදල් ගෙවලා රැවටිලා මුදල් විනාශ කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් ලංකාවේ ගොඩාක් දෙනෙක් try කරන country එකක් තමයි මේ කුවේට් කියලා කියන්නේ. බේබි සිටර් නැනි මේ වගේ jobs වලට apply කරන්න. ඉතින් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අප්රූව් කරලා තියෙන ඒජන්සි හරහා මේ jobs වලට apply කරලා යන්නේ කොහොමද කියන කාරණේ ගැන තමයි සඳහන් කරන්නේ. සමහර ලංකාවේ ඒජන්සිස් තියෙනවා කුවේට් වලට යවනවා කියලා මිනිස්සුන්ගෙන් ලක්ෂ 2 3 සල්ලි අරගෙන අන්තිමට යවන්නේ නැහැ. හරි තැනක් හම්බ වෙන්නේ නැහැ. තමන්ට වැඩ කරන්න හොඳ තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් දුක් කටළු විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අද අපි අරගෙන ආවේ හරිම විදියෙන් ඔයගොල්ලෝ රට යන විදිය කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. විශේෂයෙන් කුවේට් වල මම මේ වෙබ්සයිට් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් එකෙන් ගිහිල්ලා මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඒ වගේම තමයි මීට අමතරව තවත් රටවල් ගණනාවක විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා එන ජොබ් වේකන්සි සම්බන්ධ තොරතුරු ඔයගොල්ලන්ට ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අලුතෙන්ම අපි වීඩියෝ එකක් දැම්මම ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ link එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඔය link එක මම වෙබ්සයිට් එකේ දාන්නම්. මේක සඳහන් කරලා තියෙන උඩින්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියලා. මේකේ වම් පැත්තේ සඳහන් වෙනවා agency details, approved vacancies කීයක් තියෙනවද, salary එක කොච්චරක් හම්බ වෙනවද සහ food accommodation, medical, free air tickets ඒවා කොහොමද හම්බ වෙන්නේ සහ minimum chargeable amount එක කීයක් අය කරනවද, required qualifications මොනවද සහ expire date එක කවද්ද කියලා මේ විස්තර මේ වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා. මම මුලින්ම කිව්වා වගේ අපි අද කතා කරන්නේ කුවේට් වල බේබි සිටර් කෙනෙක් නැනි කෙනෙක් විදියට යන්නේ කොහොමද කියලා. හරි ඒක ඒජන්සියක් දක්වලා තියෙනවා. කොළඹ වල තියෙන ඒජන්සියක් මෙතන දක්වලා තියෙනවා. ඒකේ phone numbers, email address මෙතන සඳහන් කරලා තියෙනවා. මේකේ approved vacancy ගන්න 38ක් vacancy තියෙනවා. salary එක සඳහන් කරලා තියෙනවා 130යි KD කියලා අපි බලමු. 130යි KD කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් කීයද කියලා. ට්‍රාන්ස්ලේට් කරලා බලුවම ශ්‍රී ලංකන් රුපීස් වලට 130යි KD කියන්නේ 1,26,000ක පමණ මුදලක් ඔයගොල්ලන්ට මාසිකව ගන්න පුළුවන්.
ඒවා ෆ්‍රී හම්බ වෙනවා, accommodation ෆ්‍රී හම්බ වෙනවා, medical ෆ්‍රී හම්බ වෙනවා, air tickets both way හම්බ වෙනවා. maximum chargeable amount කිසිම මුදලක් ඒජන්සිය ඔබෙන් අය කරන්නේ නැහැ. මේකේ තියෙන විශේෂත්වය. ඒ වගේම මේ ජොබ් වේකන්සි පළ කරලා තියෙන 2023 නොවැම්බර් 17 වෙනිදා. මේවා වැලිඩ් වෙනවා 2025 නොවැම්බර් 16 වෙනිකන් දක්වා පමණයි මේ වේකන්සි තියෙන්නේ. එතකොට අපි බලමු මේකේ required qualifications මොනවද කියලා. මේකට ගියාම මේක සඳහන් කරනවා required qualification job order number එක සඳහන් කරනවා. issues date එක සඳහන් කරනවා, expire date එක සඳහන් කර මෙන්න මේ දිනට කලින් ඔයගොල්ලෝ අයදුම් කරන්න ඕනි. මේක අවුරුදු එකමාරක් වගේ ગેප් එකක් තියෙනවා මේ date එකේ. එතකොට පරණ job vacancy fill වෙන ඒවා අයින් වෙලා අලුත් ඒවා මේකට ඇඩ් වෙනවා. ඒ නිසා මේ date එකට කලින් පුළුවන් නම් අදම වුණත් ඔබ මේ වීඩියෝ එක බලන වෙලාවේ මේ මොහොතේ වුණත් මේකට apply කරන්න පුළුවන්. country එක කුවේට් කියලා සඳහන් කරනවා. job එක සඳහන් කරලා තියෙනවා English speaking domestic. ඉංග්‍රීසි වලින් සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් නම් දැන් ගොඩක් රටවල කට්ටිය එයාලගේ බබාලට හොයන්න ටිකක් ඉංග්‍රීසි දැනුම තියෙන කෙනෙක්. මොකද ඉංග්‍රීසි හුරු කරන්න කැමති පොඩි කාලේ ඉඳලා. එහෙනම් සාමාන්‍ය හරි ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනි. කොන්ට්‍රැක්ට් පීරියඩ් එක තමයි අවුරුදු 2කට තමයි මේ බඳවා ගැනීම සිදු කරන්නේ. සැලරි එක මම කලින් සඳහන් කරපු මුදලමයි 1,25,000ක පමණ මුදලක් හම්බ වෙනවා. required qualifications, required experience සඳහන් කරලා තියෙනවා. experience මොනවා හරි අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් විශේෂ මොනවද කියලා සඳහන් කරලා නැහැ. ගොඩක් දුරට ලංකාවේ කට්ටිය ගෙවල් වල ළමයි බලා ගන්නවා. ඒ නිසා ඒ වගේ experience හොඳටම ඇති. කලින් වගේ food accommodation, medical, air tickets මේවා free හම්බ වෙනවා. total amount free. ඒ කියන්නේ minimum amount to pay local agency කිසිදු මුදලක් අය වෙන්නේ නැහැ, free. මේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර අංශය හරහා දාලා තියෙන සමහර countries වල ජොබ් වලට ආය වෙනවා. විශේෂයෙන් කැනඩා ජොබ් වලට ලක්ෂ 26ක් මේ වගේ මුදලක් ආය වෙනවා. නමුත් මේ වගේ රටකට ඒ වගේ මුදලක් ආය වෙන්නේ නැහැ. ඔයගලන්ට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මාසයකට 1.26ක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ මුදලක්. අවුරුදු දෙකක් ඉන්නවා කියන්නේ ලොකු ගාණක් හොයාගෙන නැවත ලංකාවට එන්න පුළුවන්. ඒ ඇවිල්ලා ඕනනම් ඔය අවුරුදු දෙකකින් පස්සේ වෙන country එකකට try කරන්න පුළුවන්. ඉතින් මේක හොඳ opportunity එකක්. මංගලට කියලා දෙන්නම් කොහොමද මේ job vacancy එකට apply කරන්න කියලා. මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටින්න. මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටියොත් මම කියලා දෙනවා මේ vacancy වලට apply කරන්නේ කොහොමද කියලා පහසුවෙන්. හරි ඊළඟ කම්පැනි එක සඳහන් කරලා තියෙනවා. ඉබ්බා ගමේ තමයි මේ කම්පැනි එක තියෙන්නේ. මේකේ vacancy 13ක් දක්වලා තියෙනවා. 120යි KD තමයි හම්බ වෙන්නේ. අරකේ වගේම තමයි food accommodation ඒවා ඔක්කොම free. food accommodation medical ඒවා ඔක්කොම free හම්බ වෙනවා. ඒ වගේම කිසි මුදලක් අය වෙන්නේ නැහැ මේකට apply කරනවට. අරකේ විදිහටම තමයි මේක required documents තියෙනවා. required qualification grade 10. 10 වසර සමත් කියලා තියෙන්නේ. මේකේ English language එක ඉල්ලලා නැහැ. අවසාන job vacancy එකක මේකෙත් vacancy 13ක් තියෙනවා. 128යි KD හම්බ වෙන්නේ. salary එක food accommodation free. බලමු මේකේ required qualifications මොනවද කියලා. මේකේ නම් ඉල්ලලා තියෙනවා GCE O level. experience babysitter experience මොනවා හරි තියෙන්න ඕනි කියලා සඳහන් කරනවා. 2 years contract period එකකට තමයි මෙයාලා බදව ගන්න. අනිත් ඒවා ඔක්කොම free හම්බ වෙනවා. ඊට පස්සේ සඳහන් කරන්න ඕනේ මේකේ වැලිඩ් ඩේට් එක සඳහන් කරලා තියෙනවා. වැලිඩ් අප් ටු ඩේට් එක සඳහන් කරලා තියෙනවා. ගතට 2025 නොවැම්බර් 16 අවසන් වෙනවා. 2025 සැප්තැම්බර් 13 2025 අගෝස්තු 6. ඉතින් මේකට විශාල පිරිසක් ලංකාවේ ඇප්ලයි කරනවා. විදේශ සේවා නියුක්තිකාරාංශය හරහා මේ රටවලට ගිහලා තියෙන විශාල පිරිසක්. ඉතින් ඕගොල්ලෝ අදම ඇප්ලයි කරන්න. මොකද මේ වේකන්සි දවසින් දවස අඩු වෙනවා. කට්ටිය ෆිල් වෙනකොට කිසිම මුදලක් අපෙන් වැය වෙන්නේ නැතුව යන්න පුළුවන්. මාසෙකට 1යි ගාණක් අතට ගන්න පුළුවන්. ඒ නිසා මේක try කරන්න. මේ අවස්ථාව මේ opportunities මේවා අතහැර ගන්න එපා. කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි දැන් මම කියලා දෙනවා මේකට ඇප්ලයි කරන විදිය කොහොමද කියලා. මුලින්ම ඔයාලා මේ කුවේට් කියන country එකට මැච් වෙන විදිහේ CV එකක් හදා ගන්න ඕනේ. ඔයගොල්ලෝගේ ෆොටෝ එක කලින් වැඩ කරලා තියෙන work experience babysitter කෙනෙක් විදිහට කොහේ හරි වැඩ කරලා තියෙනවා නම් එහෙම එක්ස්පීරියන්ස් එකක් නැත්නම් පවුලේ ළමයෙක් හරි වෙනත් තමන්ගේ දරුවෙක් හරි පවුලේ තවත් දරුවෙක් හරි බලාගෙන පළපුරුද්දක් තියනවා කියන එක අපිට සඳහන් කරන්න පුළුවන් CV එකේ. ඔබට work experience නැත්නම් ඒ වගේම caregiver හරි මොනවා හරි
කෝස් එකක් කරලා තියෙනවා නම් ඒ කෝස් එකේ විස්තර මේකේ සඳහන් කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාගේ ඩීටේල්ස් දාලා CV එකක් පවර්ෆුල් CV එකක් හදන්න ඕනේ මුලින්ම. CV හදන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම මේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා ඔයගලගේ CV එකයි කවර් ලෙටර් එකයි පවර්ෆුල් විදියට හදාගන්න පුළුවන්. ජොබ් ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලද කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකක්ද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හදන වැඩේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග ස්ථිතිජොබ් CV ක්‍රියේටර්ස්. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩුම මිල ගණන් පැය 24ක සුවනශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime නොමිනි CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අප සමගින් 072 350 964. විශේෂයෙන් කුවේට් වල නම් කවර් ලෙටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. CV එකක් පමණක් ප්‍රමාණවත්. ඒ අදාළ ෆෝමැට් එකට අනුව තමයි ඒක හදන්න ඕනේ. මම මේ රෙකමන්ඩ් කරලා තියෙන ඒජන්සිය වසර ගණනාවක පළපුරුද්දක් තියෙන ඒජන්සියක්. එයාලා ගොඩාක්ම කරන්නේ විදේශ රටවලට ෆොරින් ජොබ්ස් වලට ඇප්ලයි කරන අයට අවශ්‍ය කරන CV හදලා දෙන එක. ඉතින් ලංකාවේ පිළිගත්ත කම්පැනියක්. මේ කම්පැනි හරහා ඔයගොල්ලන්ට විශ්වාසදායී විදියට සහනදායී මුදලකට තමන්ගේ CV එක හදා ගන්න පුළුවන්. හදපු CV එකක් තියෙනවා. ඒක මේ කුවේට් වලට අදාළ වෙන ෆෝමැට් එකකට අප්ඩේට් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම යාලා හදන CV වල ලයිෆ් ටයිම් වොරන්ටි එකක් දෙනවා. ෆ්‍රී ලයිෆ් ටයිම් අප්ඩේට් කරලා දෙනවා. හරි දැන් මේකට ඇප්ලයි කරන විදිහ මම ඔයගොල්ලන්ට කියන්න මෙන්න මේ තියෙන ඊමේල් එකට ඔයාලගේ CV එක යවලා ඒකෙදි මෙන්ෂන් කරන්න මේ ජොබ් එක මට බේබිසිටර් කෙනෙක් විදිහට එක්ස්පීරියන්ස් තියෙනවා ජොබ් අවైలබල්ද කියලා ඊළඟ මැසේජ් එකක් දාන්න මම මේත් එක්ක මගේ CV එක ඇටච් කරලා තියෙනවා කියන එකත් එයාලට සඳහන් කරන්න. එහෙම ඊමේල් එකක් දාලා දවසක් ඇතුළත රිප්ලයි ආවෙ නැත්නම් එයාලගේ ඒජන්සි නම්බර්ස් තියෙනවා. මෙතන මේ ඒජන්සි නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. කතා කරලා අහන්න දැනටත් අවైలබල් ජොබ් වේකන්සි මොනවද කියලා. මේ තුනටම මේ විදිහට මේ ඊමේල් ඇඩ්‍රස් වලට ඔයාලගේ CV එක යවන්න. ඒ විදිහට තමයි ඉතාමත්ම පහසුවෙන් ඇප්ලයි කරන්න තියෙන ඒජන්සි වලට සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. ෆ්‍රී යන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා. නිසා මේ ඔපචුනිටිස් මේ මග අරගන්න එපා. අදම ඇප්ලයි කරන්න කියන එක ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ වීඩියෝස් හොඳයි නම් channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට අරන් එනවා අපි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා එන විවිධ රටවල ජොබ් වේකන්සීස් පිළිබඳ විස්තර අපි අරගෙන එනවා. ඉතින් බේබිසිටර් පමණක් නෙමෙයි මේක ඔයගලන්ට අවශ්‍යතාව මොනවා හරි ජොබ් වේකන්සි තියෙනවා නම් අවශ්‍ය ජොබ් හොයන ජොබ්ස් මොනවා හරි තියෙනවා නම් ඩ්‍රයිවර් ඊට පස්සේ කුක් චෙෆ් මේ වගේ ජොබ්ස් තියෙනවා නම් ඒ වගේ විස්තර අපිට දැනගන්න අවශ්‍ය නම් මේ පහලින් කමෙන්ට් කරන්න යන්න ජොබ්ස් මොනවද කියලා අපි ඒ වගේ අප්ඩේට් තොරතුරු ඔයගලන්ට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක් වේවා.